ජැපනීස් ෆ්ලෑග් එකයි ස්කූල් ෆ්ලෑග් එකයි දෙක උඩට ඔසවලා තමයි වැඩේ පටන් ගන්නෙ. සුබ දවසක් කියන මගේ ආදරණීය යාළුවනේ. ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මේ මම ඔයගොල්ලන්ට වීඩියෝ එක ගේන්නේ අපේ පුතාලගේ ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එක. ස්පෝර්ට් මීට් එකක් කොයි විදියටද ජපානයේ ගවර්න්මන්ට් ස්කූල් එකක වෙන්නේ කියන එක මට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ගොඩක් වෙලාවට ජපානයේ ගවර්න්මන්ට් ස්කූල් එකක මම මේ අදහස් කරන ප්‍රාථමික අංශය කියන්නේ ප්‍රයිමරි ස්කූල් එකක මෙන්න මේ විදියට තමයි ගොඩක් වෙලාවට කෙරෙන්නේ ස්පෝර්ට් මීට් එකක්. ජපාන ප්‍රාථමික අංශයට කියන්නේ ෂෝගක්කු කියලා. ගක්කු කියලා කියන්නේ පාසල කියන එක, ස්කූල් කියන එක. එතකොට ප්‍රයිමරි ස්කූල් එකක් එක වසරේ ඉඳලා ග්‍රේඩ් 1 ඉඳලා ග්‍රේඩ් 6 වෙනකන් තමයි වෙන් කෙරෙන්නේ. එතකොට මේ ස්පෝර්ට් මීට් එක ග්‍රේඩ් 1 to 6 වෙනකන් තියෙන ප්‍රයිමරි ස්කූල් එකක. ඉතින් සාමාන්‍යයෙන් අවශ්‍ය කරන සියලු දේවල් ඇතුළත් වෙලා තියෙනවා. හරිම සරලව විශේෂයෙන්ම කියන්න ඕන සරල කියන වචනය. මොකද අපේ පේරන්ට්ස් ලගෙන් මුදල් අය කිරීමකින් තොරව තමයි ස්පෝර්ට් මීට් එක මේ විදියට පැවැත්වෙන්නේ. ඉතින් ළමයිම තමයි ග්‍රවුන්ඩ් එක හදාගන්න දේවල් කරන්නේ. එතකොට හවුස් තියෙන්නේ දෙකයි. ශිරොගුමි සහ අකගුමි කියලා. ඒ කියන්නේ සුදු පාටයි රතු පාටයි විතරයි පාටවල් වලින් තියෙන්නේ නිවාසවලට. ඒ කියන්නේ අපෙත් ඔය ලංකාවේ තියෙනවනේ ස්කෝලවල හවුසස්, අන්නේ වගේ හවුසස් දෙකයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මම දන්න තරමින් නම් ජපානයේ ඔය ෂෝගක්කු වල හැම රජයේ පාසලකම ඔය විදියට තමයි පාටවල් දෙකකින් හවුසස් දෙකක් වෙන් කෙරෙන්නේ. මේ සින්දුව අපේ පුතාලගේ ක්ලාසස් වලින් පැවතුණු ඩ්‍රිල් එකේ සින්දුවක්. ඉතින් එයා හරි ආසාවෙන් තමයි ඔක කරේ. උතන පුතත් ඉන්නවා. ඒ කියන්නේ ග්‍රේඩ් 4 වල ළමයින්ගෙන් තිබිච්ච ඩ්‍රිල් එකේ සින්දුව මේ. මේ ළමයි ඇඳගෙන ඉන්නේ හැමෝම ඉස්කෝලේ ස්පෝර්ට්ස් ඇඳුම. සාමාන්‍ය දවසට අඳින ස්පෝර්ට්ස් ඇඳුම. ඒ වගේම තමයි මේ ඔළුවට දාලා තියෙන කැප් එකෙන් තමයි පාටවල් දෙක වෙන් කෙරෙන්නේ. ඉතින් ඒකත් සාමාන්‍ය විදියට ඉස්කෝලේදී දාන ස්පෝර්ට්ස් කරනකොට දාන කැප් එක. මේක ග්‍රේඩ් 1 ළමයින්ගෙන් තිබිච්ච ගේම් එකක්. මේකේ තියෙන්නේ මම අර කලින් කිව්වා වගේ සුදු පාටත් රතු පාටත් හවුසස් දෙකෙන්. එතකොට ඒ පාටවල් දෙකෙන් නෙට් දෙකක් තියෙනවා. නෙට් දෙකට සුදු පාට බෝල සුදු පාට එකටත් රතු පාට බෝල රතු පාට නෙට් එකටත් දාන ප්‍රමාණය අවසානයේ කවුන්ට් කරන් පස්සේදී ඒ වැඩිපුර බෝල ප්‍රමාණයක් දාලා තියෙන ටීම් එක තමයි වින් වෙන්නේ. අන්න එහෙම එකක්. ඉතින් මියුසික් එකක් යනවා. හැබැයි මියුසික් එක යනකොට ලයින් එකට ඇවිල්ලා ඩාන්ස් කරන්න ඕන. මියුසික් එක නැවතුණු ගමන් ගිහිල්ලා බෝල දාන්න ඕන. මේක අපේ පුතාලගේ පන්ති වලින් තිබිච්ච ගේම් එකක්. මේකට ලොකු අර අපි ලංකාවේ තියෙන බාධක දෙවීම වගේ අන්න එහෙම එකක්. මොකද රවුමක් තියෙනවා. රවුමෙන් යන්න ඕන පැනලා ඊට පස්සේ බෝලයක් තියෙනවා. ඒකෙන් බෝලය අරගෙන ඊට ටිකක් එහායි තියෙනවා කෝන් එකක් ලොකු. ඒ කෝන් එක උඩින් ඒ බෝලේ තියාගෙන බැලන්ස් එක තියාගෙන යන්න ඕන. අන්න ඒ වගේ ටිකක් තමයි තියෙන්නේ. ඒකයි මම කිව්වේ බාධක දෙවීම වගේ එකක් මට තේරුණේ. ඉතින් ඒක අපේ පුතාලගේ වයසෙන් තිබුණේ. ඒ කියන්නේ ග්‍රේඩ් 4 වල කට්ටියට තමයි මේ ගේම් එක තිබුණේ. මේකත් කව තිබුණු ගේම් එකක්. අනිත් එක
එක තමයි කියන්න ඕන මේ ස්පෝර්ට් මීට් එක පැවැත්වෙන්නේ සාමාන්‍ය ඉස්කෝලේ තියෙන ග්‍රවුන්ඩ් එකේ. ගම්පත්තේ කියන වචනය ඇහෙන්නේ නැති නේද? ගම්පත්තේ කියලා කියන්නේ come on කියන එක. චියර් කරනකොට අපි භාවිතා කරන වචනයක් නේ. ඉතින් ජපන් වලින් ගම්පත්තේ කියලා කියන්නේ come on කියලා කියන අදහස. ස්පෝර්ට් මීට් එකට අවශ්‍ය කරන සියලුම දේවල් නිර්මාණය කරගන්නේ පාසලේම ළමුන් සහ ගුරුවරුන් එක්ක එකතු වෙන. එහෙම නැතුව දෙමව්පියන්ව ඒවට සම්බන්ධ කරගන්නේ නැහැ. මේක මේ grade 5 6 classes වලින් කරපු මේ dance එක. ඒක ටිකක් ඔය නින්ජා වගේ ටයිප් එකට තිබිච්ච. පාසලේ හැම ළමෙක්ම තමන්ගේ වසරට හරියන විදිහේ ඒ තමන්ගේ ශ්‍රේණියෙන් කරන ගේම්ස් වලට සහ මේ වගේ තියෙන ඩාන්ස් එකට සහභාගී වෙන්න ඕන. ඒක අනිවාර්ය දෙයක්. විශේෂම හේතුවක් ඇරෙනකොට. සාමාන්‍යයෙන් ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එක තමයි ටිකක් ලොකුවට හොඳට රෙඩි වෙලා කරන්නේ. ඉතින් මේ පැවැත්වෙන්නේ මැයි මාසයේ වගේ තමයි ගොඩක් ශෝගක්කෝවල ස්පෝර්ට්ස් මීට්ස් පැවැත්වෙන්නේ. හැම පැත්තකම හැම පළාතකම ජපාන මැයි මාසේ අප්‍රේල් අන්තිම මැයි වගේ අන්නේ වගේ කාලේ තමයි. ඉතින් හෙමින් අවසාන අදිරියට තමයි මේ ලං වෙලා තියෙන්නේ. උදේ 8:00ට පටන් ගත්තාම පස්සේදී හරියට ෂාප් ටයිම් එක 8:00ට පටන් ගන්නවා. හොඳේ. ඒ පටන් ගත්තාම 11:00 වෙනකන් තමයි මේක පැවැත්වුනේ. 8:00 ඉඳලා 11:00 වුණාට මේ ඔක්කොම ඉවරුණාන් පස්සේදී පාසලේ දරුවන් සහ ගුරුවරුන් එකට එකතු වෙයි. මේ මුළු ග්‍රවුන්ඩ් එකම මෙහෙම ස්පෝර්ට් මීට් එකක් තිබුණේ නැති ගානටම සම්පූර්ණයෙන්ම අස් කරනවා. ඉතින් ඒකත් ඉතින් කියන්න ඕන විශේෂ දෙයක් නේ. ඒකයි කිව්වේ. සාමාන්‍යයෙන් ජපාන කට්ටියගේ ඒක හැටියක් නේ, පුරුද්දක් නේ. හරියට පිළිවෙලට මීට් එකට අස්පස් කරගෙන ඉන්න එක. ඉතින් එදා දවසේ ස්පෝර්ට් මීට් එකෙන් ජයග්‍රහණයට පත් වුණේ වයිට් හවුස් එක. ඒ කියන්නේ ශිරගුමි කියන හවුස් එක තමයි, ටීම් එක තමයි ජයග්‍රහණයට පත් වුණේ. ඉතින් ජය පරදුම දෙකම සමසේ දරාගෙන ස්පෝර්ට් මීට් එක මේ ආකාරයට නිමාවට පත් වෙනවා. අදට මේ වීඩියෝ එකෙන් සමරගෙන යන්නට සූදානම්. හැමෝටම මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරගෙන ලයික් කරන් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. හොඳේ. එහෙනම් ඉතින් එන්නම්. බයි බයි.